පරමාර්ථය සම්මුතියෙන් වෙනස් වන්නේ කෙසේද? විල්මට් විමලසේන මහතා විසින් රචනා කරන ලද කෘතිය උපයෝගී කරගෙන අපගේ ජීවිතයට වැදගත් වේ යයි හැඟෙන ධර්ම කාරණා කිහිපයක් ගැන සාකච්ඡා කිරීමටයි මේ මගේ උත්සාහය. අද අපි කතා කරන්න යන්නේ ආත්මය කියන්නේ කුමක්ද යන්න පිළිබඳව එතුමාගේ කෘතියේ සටහන් කර තිබෙන ආකාරය පිළිබඳව. පින්වතුනි, මේ ආත්ම සංකල්පය සම්බන්ධයෙන් පැරණි කාලයේදී නොයෙකුත් මතිමතාන්තර පැතිර තිබුණේ. සමහරු හිතුවා මේ ආත්මය මිනිසාගේ හිස තුල රැඳී පවතිනක් කියා. සමහරු කල්පනා කරා මේ මුළු ශරීරය තුලම පැතිර පවතිනක් කියා. සමහරු කිව්වා මේ ආත්මය සතර මහා භූතයන්ගෙන් සකස් වන බවත්. ඒ නිසා මේ මුළු ශරීරයම ආත්මය ලෙසත් ඔවුන් හඳුන්වා දුන්නා. තවත් සමහරු තර්ක කළා මේ මුළු ශරීරයම ආත්මය වන්නට බැරි බවට හේතුව ශරීරය මැරෙන විට ආත්මය මැරෙන්නේ නැහැ. මෙවැනි නොයෙක් මත පැතිර තිබුණු කාලයක ආත්මයේ නියම ස්වરૂපය දැන ගැනීමට පැරණි රජුන් දවසක් නොයෙකුත් විදිහේ උත්සාහයන් ගත් බව අපට පොතපතින් දැන ගැනීමට ලැබෙනවා. එක් රජ කෙනෙකු විසින් එක් මිනිසෙක් ජීව ග්‍රහණයෙන් අල්ලාගෙන ඔහුගේ ආත්මය තිබෙන්නේ කොහිදැයි පරීක්ෂා කර බැලීමට මුළු ශරීරයම කෑලි කෑලි වලට කපන ලදී. එහෙත් කිසිම ආත්මයක් සොයා ගැනීමට නොහැකි විය. ඉන්දියාවේ වාසය කළ උපනිෂත්වාදීන් පිරිසක් විසින් අපට පෙනෙන්නට තිබෙන මේ කය ආත්මය වශයෙන් පෙන්වා දෙන ලදී. එහෙත් කය නිතර වෙනස් වෙවි ගොස් මරණයට පත්වන නිසා එය ආත්මය නොවේ යයිද, ඒ නිසා කය තුල තිබෙන විඥානය ආත්මය යයි සමහරු විසින් ප්‍රකාශ කරන ලදී. එනිසා ශරීරය අලංකාර කරන විට ආත්මයද අලංකාර වන බවත්, ශරීරය පිරිසිදු කරන විට ආත්මයද පිරිසිදු වන බවත් ඔවුන්ගේ පිළිගත් මතය විය. දැන් පින්වතුනි, අප විස්තර කළා වූ ආත්ම සංකල්පය ගැන බෞද්ධ දර්ශනයේ ඉදිරියේ කුමන ස්වරූපයක් ගන්නේදැයි විචාරශීලීව සලකා බැලීම වටී. බුදුන් වහන්සේ ඉදිරිපත් කළ දර්ශනය තුළ ආත්මයක් නැත. උන්වහන්සේ ඉදිරිපත් කළේ අනාත්ම ලක්ෂණයයි. බුදුදහමේ දක්වන මූලික ලක්ෂණ වලින් එකක් නම් ත්‍රිලක්ෂණයයි. ඒවා නම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණයයි. අපි ආත්ම සංකල්පය යන දෘෂ්ටිය ගැන සලකා බලන විට එය නිත්‍ය දෙයක්, සුඛ දෙයක් වශයෙන් සැලකේ. එය අනිත්‍ය නොවන්නේ නම් නිත්‍යයි. නිත්‍ය නිසා එහි වෙනස් වීමක්, දිරීමක්, විනාශයක් නොමැති. ඒ නිසාම සුභයි, සැපයි. එසේනම් පින්වතුනි, මේ ආත්ම සංකල්පය තුළ කිසිවක් අනිත්‍ය නොවන නිසා එහි පැනවෙන දර්ශනය වෙනුවේ සියල්ල තිබේ, සියල්ල පවතී. මෙසේ සියල්ලම පවතී යන දර්ශනය තුළ කටයුතු කිරීම නිසා සිදුවන ප්‍රතිඵලය වන්නේ සිත තුළ මිත්‍යා දෘෂ්ටියක් මවා ගැනීමයි. පින්වත්නි, මේ සිත තුළ පවතින මිත්‍යා දෘෂ්ටියෙන් මිදීමට කුමක් කළ යුතුද? මේ පංච ඉන්ද්‍රියන්ගෙන් සහ මනසින්, නැතිනම් නාමයෙන් සහ රූපයෙන් මිදිය යුතුයි. මෙතන නාමය සහ රූපයයි කියා හඳුන්වන්නේ කවුද? මේ මම කියන සංකල්පයයි, නැතිනම් මමායනයයි. මම මගේ යන සංකල්පය සමග මගේ ආත්මය යන විශ්වාසය ඉතා තදින්ම පවතී. මේ මගේ ඇසයි, මේ මගේ කනයි, මේ මගේ නාසයයි, මේ මගේ දිවයි, මේ මගේ ශරීරයයි, මේ මගේ මනසයි. මේ සියලු දෛනික වැඩ කටයුතු වල නිරත වන්නේ මගේ මනසේ අනුදැනුම ඇතිවය යන දෘෂ්ටියේ පිහිටා කටයුතු කරන අපි සියලු දෙනාම මේ ආත්ම දෘෂ්ටිය තුල පිහිටා කටයුතු කරන්නෝ වෙමු. මේ ආකාරයට අපි කටයුතු කරනවා නම් අපි පිහිටා සිටින්නේ මිත්‍යා දෘෂ්ටිය තුලයි. හේතුව මොකක්ද පින්වතුනි? අපි වැරදි දෘෂ්ටියක් අනුගමනය කරන නිසායි. ඒ නිසාම අපි වැරදි මාර්ගයේ යන්නෝය, නිවන් මඟ අහුරාගෙන සිටින්නේය. අපි නිවන් මගෙහි ගමන් කිරීමට නම් ඒ සඳහා නිවැරදි මාර්ගය වන සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටිය යුතුය. එසේනම් මම යන සංකල්පෙහි පිහිටා සිටින තාක්කල් නිවන් මඟ වැසී ඇත, ආවරණය වී ඇත. අපි ආත්මය යන වචනයේ විග්‍රහය අවසන් කිරීමට පළමු බුදු පියාණන් වහන්සේ ආත්මය ගැන කළ ප්‍රකාශයක් ගැන සාකච්ඡා කොට මේ අවසන් කළහොත් වැදගත් වේ යයි සිතමි.
දිනක් බුදු පියාණන් වහන්සේ හමුවීමට වච්චගොත්ත නම් බමුණා පැමිණ භාග්‍යවතුන් වහන්ස මට ඔබ වහන්සේගෙන් මේ ආත්මය ගැන පැහැදිලි කර ගැනීමට අවශ්‍යයි කියා සිටියේය. හිමියනි, ආත්මයක් තිබෙන්නේ දැයි විමසීය. බුදු හිමියන් පිළිතුරු නොදී තුෂ්ණිම් භූතව සිටිසේක. මද වේලාවක් බුදුන් වහන්සේ දෙස බලා සිටි වච්චගොත්ත බමුණා ශ්‍රමණ බවත් ගෞතමේනි, එසේනම් ආත්මයක් නැද්දැයි විමසීය. මේටද බුදුන් වහන්සේ කිසිම පිළිතුරක් නොදී තුෂ්ණිම් භූතව සිටිනු දැක වච්චගොත්ත මද වේලාවක් බලා සිට එතනින් නැගිට යන්නට ගියේය. මේ සියල්ල දෙස බලා සිටි ආනන්ද තෙරුන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ඇයි වච්චගොත්තට පිළිතුරක් නොදුන්නේ කියා විමසීය. එවිට බුදු පියාණන් වහන්සේ ආනන්දය, මම ආත්මයක් ඇතැයි පිළිතුරු දුන්නා නම් මම ශාශ්වත දෘෂ්ටියට වැටේ. ආත්මයක් නැතැයි කියා පිළිතුරු දුන්නේ නම් මම උච්ඡේද දෘෂ්ටියට වැටේ. එහෙන් මම ඒ දෙකින්ම වැළකී සිටියෙමි බුදු හිමියෝ වදාළහ. එයින් අපට පැහැදිලි වෙනුයේ ආත්මයක් ඇතැයි කීමට හෝ නැතැයි කීමට හෝ මම නම් සත්වයෙකු මෙහි සිටින්නේ යයි පිළිගැනීමෙන් පවා මිත්‍යා දෘෂ්ටියට පත්වන බවයි. දැන් පින්වතුනි, අපි ආත්මය යන වචනය ගැන තරමක් විග්‍රහ කළා. ඒ නිසා ආත්ම යන පදයේ නිවැරදි අර්ථය ගැන වැටහීමක් ඇති කර ගන්නට ඇතැයි සිතමි.